ගනිමුල්ල සංජීව විඩිතබා ඝාතනය කළාට පස්සේ මම ත්‍රීවිල් එකකින් මීගමු පැත්තට ආවා. නීතිඥවරයෙක් ලෙස පෙනී සිටීමට මම ඒ වන විටත් සුදු සාරි ඇඳගෙන හිටියේ. රෙදි සාප්පුවකට ගිහින් වෙනත් ඇඳුමක් තෝරාගෙන ඇඳගත්තා. ඇඳගෙන සිටි සුදු සාරිය බෑග් එක බහාගෙන එළියට ආවා. පසුව ඒ සුදු සාරිය විසිකර දැම්මා. ඔබ දැනටමත් රැකියාවක නිරත වන අයෙක්ද? ඔබ EPF අරමුදලේ අවුරුදු 10කට වැඩි සමාජිකයෙක්ද? එසේනම් ඔබගේ EPF මුදලින් 30% ප්‍රතිලාභයක් ලබා ගැනීමට අවශ්‍ය උපදෙස් සහ ලේඛන සාදා ගැනීමට අමතන්න 076 77 42 046. කලින් කතා කරගෙන තිබූ ආකාරයට මම එදාම බස් රථයක නැග අලුත්ගම ලංගම ඩිපෝව ළඟට පැමිණියා. මාව එක්කගෙන යන්න මෝටර් සයිකලයකින් අක්ක කෙනෙක් ආවා. ඒ අක්කා මාව වැලිපැන්න ප්‍රදේශයේ තිබෙන නිවසට එක්කගෙන ආවා. දවස් එකහමාරක් ඒ ගෙදර නැවතිලා ඉඳලා කෙහෙල්බද්දර පත්මේ අයියා කතා කරලා කිව්වාට පස්සේ මිදිනියට ගිහින් ඒ පැත්තේ ගෙදරක නැවතිලා හිටියා. ඉෂාරා අත්අඩංගුවට ගැනීමෙන් පසු පොලිස් ප්‍රශ්න කිරීම වලදී හෙළි කර තිබෙනවා. මිදිනියේ ඉඳලා කසුන් කියන අයියා මාව කිනිනුච්චිය එක්ක ගියා. ඊට පස්සේ යාපනයේ තැනකින් මාව බෝට්ටුවකට ගොඩ කරගත්තා. නේවි මුරකාවල් මගහරමින් දවස් එකහමාරකට පස්සේ මම ඉන්දියාවට ගියා. ඊට පස්සේ නේපාලයට ගියා. මගේ රූපයට සමානකම් තියෙන නංගිගේ පාස්පෝර්ට් එකෙන් තමයි මම මුරුසියට යන්න හිටියේ. මුරුසි රටට ගියාට පස්සේ පත්මේ අයියා මාව යුරෝපීය රටකට යවන බව කියා තිබුණා. ඒ විතරක් නෙවෙයි. ඒ රටේ පුරවැසිකමද හදා දෙන බවට ඔහු මට පොරොන්දු වී තිබුණා. ඊට කලින් මාව පොලිස් අත්අඩංගුවට පත් වුණා යනුවෙන් ඇය පොලිස් ප්‍රශ්න කිරීම හමුවේ පවසා ඇතැයි දැන ගැනීමට තිබෙනවා. දින එකහමාරක බෝට්ටු ගමන මට කොහෙත්ම ඔරොත්තු දුන්නේ නැහැ. මම පුදුම බයකින් ගියේ. මාව ඉන්දියාවට එක්කගෙන ගියේ අයියලා 3 දෙනෙක්. ඒ අය සමහර අවස්ථාවල බෝට්ටුව අධික වේගෙන් පදවාගෙන ගියා. තවත් අවස්ථාවල බොහෝම හෙමින් ගමන් කළා. බෝට්ටුව මුහුදේ පෙරලිලා මාව මුහුදේ ගිලී මිය යයි කියලා හිතුණු වාර ගණන අනන්තයි අප්‍රමාණයි. කරුවල වැටිගෙන එනකොට ඒ බය දෙගුණ තිගුණ වුණා. ඉෂාරා ඉන්දියාවට පැන්නීමේ මෙහෙයුම සිදු කළ ආනන්දන් නැමැත්තාට ඒ වෙනුවෙන් ඉහිල්බද්දර පත්මේ ලක්ෂ 20ක මුදලක් ගෙවා ඇති බව කොළඹ අපරාධ විමර්ශන කොට්ටාශය විසින් සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා. ඉෂාරා සෙව්වන්දි ටෙලිනාට්‍යවල හෝ සිනමා පටවල රංගන නිලියක් නොවුනත් ඇය මෙවැනි විට සමාජයේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වී ඇති පුවත් මවන චරිතයක් බවට පත්ව සිටිනවා. ඇය කරලියට පැමිණියේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වූයේ කොළඹ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයේ අංක 5 උසාවියේ විත්තිකුඩුව තුලදී ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මද්‍රව්‍ය ජාලයට සම්බන්ධ අයෙකු බවට සැලකූ සංජීව කුමාර සමරරත්න හෙවත් ගනිමුල්ල සංජීව නැමැත්තා ඉකුත් පෙබරවාරි මාස 19 වෙනිදා විඩිතබා ඝාතනය කිරීමත් සමගයි. නීතිඥ වෙස්ගෙන සිටි ඉෂාරා විසින් පාතාලයේ වෙඩික්කරු අතට පත් කරන ලද ගිනි අවිය අපරාධ විධිවිධාන සංග්‍රහයේ සංගවාගෙන ගෙනවිත් කළුකෝට් කබායේ සංගවා තබාගෙන අංක 5 මහේස්ත්‍රාත් උසාවියේ රැඳී සිටියේ තම ඉලක්කය සපුරා ගන්නාතුරුයි. අධිකරණ සංකීර්ණයේ සවිකර ඇති CCTV කැමරාවල රූපරාමු එකිනෙක පරීක්ෂා කර බැලීමේදී නීතිඥ වෙස්ගෙන සිටි අයෙකු මෙන්ම නීතිඥවරයෙක් ලෙස වෙස්වලාගෙන සිටි රූමත් තරුණියක්ද දැක ගැනීමට හැකි වූ අතර පසුව කරන ලද විමර්ශනවලදී ඒ කවුරුන්ද යන වග නිශ්චිතවම හඳුනා ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වුණා. ඉෂාරා රටම කතා බහවන චරිතයක් බවට පත් වී කරලියට ආවේ ඉන් පසුවයි. රුමේනියාවේ රැකියාවට යන බව පවසා ඇය කටුවැල්ලේ ගම නිවසින් එළියට බැස්සේ ගණේමුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමට මාස 2කට පමණ ඉහතදී. ඒ වන විටත් ඇයගේ මව පිළිකා රෝගයට ගොදුරු වී ප්‍රතිකාර ලැබමින් සිටියා. පිළිකා රෝගයට ප්‍රතිකාර ගැනීමට යහමින් සල්ලි එවන බවද රුමේනියාවේ රැකියාවට යාමට පෙර ඇය මවගේ දෙපා වැඳ ගියා. මට තවම හරි හැටි රස්සාවක් ලැබුණේ නැහැ. ලැබුණ ගමන් සල්ලි එවනවා යයි කියා ඇය මවගේ ජංගම දුරකථනයට කතා කර කීවා. ඊට පස්සේ කිසිම දිනක ඇය දුරකථන ඇමතුමක්වත් ලබා නොදුන් අතර රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්තිවලින් අලුත් කඩේ අධිකරණයේ සිදු වූ වෙඩි තිබීමේ රූපරාමු පෙන්වන විට නීතිඥවරියක ලෙස පෙනී සිටි සිය දියණිය සිය සහෝදරිය දැක මව සහ සහෝදරයා පුදුමයට පත් වුණා. අන්න බට්ටි නඩු කතා කරන්න අලුත් කඩේ උසාවියට ගිහින් ඉන්නවා. අපි මෙච්චර කල් දැනන් හිටියේ නැහෙනි බට්ටි නීතිඥවරියක් කියලා. කටුවැල්ලේ ගමේ බොහෝ දෙනෙක් අලුත් කඩේ උසාවියේ තැබීමේ සිද්ධිය ගැන රූපවාහිනී නාලිකාවලින් ප්‍රවෘත්ති විකාශය කරද්දී ඒ රූපරාමුවල සුදුවන් සාරියකින් සැරසී සිටි බට්ටි හඳුනාගෙන කියා ඇත්තේ එහෙමයි. කටුවැල්ලේ ගමේ අය ඉෂාරා සෙව්වන්තිට කීවේ බට්ටි කියයි.
පාසල් සිසුවියකව සිටියදී ඉෂාරා සෙව්වන්දී නැටුම් ගැයුම් වලටද හපන්කම් දක්වා තිබෙනවා. තතුදත් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත්තේ ඉෂාරාගේ ගෙදර තිබූ විවිධ හැලහැප්පීම් නිසා ඇය පාතාලයට ඇද වැටුණු බවයි. කොලියාපිටිය සහකාර පොලිස් අධිකාරී HPYW හේරත් මහතාට ලැබුණු තොරතුරක් මත කියවුණේ ඉඩම් රෙජිස්ටර් කාර්යාලයට ඉෂාරා සෙව්වන්දී පැමිණ සිටින බවටයි. වහාම පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කුලියාපිටිය ඉඩම් රෙජිස්ටර් කාර්යාලයට පිටත් කර යවා ඉෂාරා සෙව්වන්දියයි සැක කෙරුණු තරුණියක පොලිස් භාරයට ගනු ලැබුවද ඇය ඉෂාරා නොවන බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව මුදා හැරුණා. ඉෂාරා සොයා පොලිසිය රට පීරද්දී කොළඹ අපරාධ විමර්ශන කොට්ටාශයේ නිලධාරීන් කණ්ඩායමක් මිනුවන්ගොඩ කටුවැල්ලේගම ප්‍රදේශයේ පදිංචි ඇයගේ මව වන සේසත්පුර දේවගේ සමන්ති සහ ඉෂාරාගේ සහෝදරයෙකු වන දේවගේ චමින්දු තිවංක වීරසිංහ අත්අඩංගුවට ගනු ලැබුවේ ගණිමුල්ල සංජීව නැමැත්තාගේ ඝාතනයට ආධාර අනුබල දී ඇති බව පර්යේෂණීය සාක්ෂි මගින් අනාවරණය වී ඇති බව පවසමින් ඇය කුඩා කල සිටම ලස්සනට අඳින්නට පළඳින්නට කැමැත්තක් දක්වා තිබෙනවා. ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඉෂාරා අපොස සාමාන්‍ය පෙළ දක්වා පමණක් ඉගෙනුම ලබා තිබෙනවා. රැකියාවක් නොකලත් පසු කලක ඇගේ අතේ යහමින් මිල මුදල් ගැවසී ඇතැයිද පැවසෙනවා. යමක් කමක් තේරෙන වයසේ සිටම ඉෂාරා සිය රුව රැක ගැනීමටද වග බලා ගත්තා. පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇති ආකාරයට ඇය සංජීවට වෙඩිතබා ඝාතනය කිරීමට ගිනි අවිය නීති පොතේ සඟවාගෙන රැගෙන යාමට කලින් දිනේ රූපලාවන්‍යාගාරයකට ගොස් පේෂල් එකක් කරගෙන තිබෙනවා. ඉෂාරාගේ පියා ඔවුන් අතහැර ගොස් ඇත්තේ බොහෝ කලකට පෙර ආතුවයි. කටුවැල්ලේගම පිහිටි නිවසට නිතර ආගිය තරුණයෙකු සමග ඇය ප්‍රේම සම්බන්ධතාවයක්ද ගොඩනගාගෙන තිබෙනවා. සුවී ඇතැයි කියන්නේ 17 වරදි වෙයි. මීගමුවේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පසු කලක ඉෂාරාගේ පෙම්වතා බව කියන තරුණයා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ගිනි අවියක්ද සමගින්. මෙවන විටත් එම තරුණයා පසුවන්නේ රිමාන්ඩ් පාරේ. ඉෂාරට යමක් කමක් තේරෙන කාලයේ සිට පිටරටට රැකියාවකට ගොස් ජීවිත ගොඩදා ගැනීමට ලොකු ඕනෑකමක් තිබී තිබෙනවා. ඇයගේ සහෝදරයා ඇඟලුම් කම්හලේ සේවය කළ අයෙක්. පාතාල ලෝකයේ නායකයෙකු මෙන්ම ජාත්‍යන්තර මධ්‍ය විජාලයට සම්බන්ධ යයි කියන කෙහෙල්බද්දර පත්මේ නැමැත්තා ඉෂාරට දැන හඳුනා ගැනීමට ලැබෙන්නේ ඩුබායි රාජ්‍යයට පලා ගොස් සංගව සිටින අතරවාරයේදී. ජංගම දුරකථනයෙන් කතා බහ කරන්නට ඇතත් ඉෂාරා කෙහෙල්පත්තර පත්මේ සැබවින් දැක තිබුණේ නැහැ. උතුරු පළාත් අපරාධ විමර්ශන කොට්ටාශයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල මහතා ඇතුළු රහස් පොලිස් කණ්ඩායමක් ඉන්දුනීසියාවට ගොස් එරට පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක්ද සමග එක්ව දින 7ක් තිස්සේ කළ මෙහෙයුමකින් පසු කෙහෙල්පත්තර පත්මේ ඇතුළු ප්‍රබල පාතාලයෙන් මෙරටට කුදලාගෙන ආවේ වැඩිදුර විමර්ශන සඳහායි. සහකාර පොලිස් අධිකාරී ඕලුගල මහතා සහ බස්නාහිර උතුරු අපරාධ කොට්ටාශයේ පාතාල මෙහෙයුම් බාර සිටින ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් ද සිල්වා මහතා කරන ලද විමර්ශනකදී හෙළි වූයේ ඉෂාරා සිටින්නේ නේපාලයේ කත්මණ්ඩු නුවර කඳුකර සහිත ප්‍රදේශයක පිහිටි නිවාස සංකීර්ණයක බවයි. පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ ප්‍රධානත්වයෙන් රහස් පොලිස් කණ්ඩායමක් නේපාලය බලා පිටත්ව යන්නේ ඒ අනුවයි. මාස 8ක කාලයක් තිස්සේ පොලිසිය සමග කට්ටිපනිමින් සිටි ඉෂාරා නේපාලයේදී කොටු කරගෙන ඇයත් සමග සිටි කාන්තාවක් සහ තවත් සිව් දෙනෙකුද කුදලාගෙන මෙරටට රැගෙන ආවා. ඉෂාරා සමග මෙරටට රැගෙන ආ කාන්තාව ඉෂාරාගේ රූපයට බෙහෙවින් සමාන වුණා. නේපාලයට ගොස් ඉෂාරා කොටු කරනු ගන්නට ඇය මුරුසි රටට පලා යාමට සියල්ල සූදානම් කරගෙන තිබී ඇති අතර ඒ සඳහා සාදාගෙන තිබූ විදේශ ගමන් බලපත්‍රයද මෙරටින් ගිය පොලිස් කණ්ඩායම බාරයට ගනු ලැබුවා. මෙම විදේශ ගමන් බලපත්‍රය සකසා දී ඇතැයි කියන්නේ ඇය සමග නේපාලයේදී අත්අඩංගුවට ගෙනුණු කෙනෙක් හෙවත් KG බායි නැමැත්තා විසින් මුර්සි රටට පලා යෑමෙන් පසු එහි ටික කලක් ගත කර යුරෝපීය රටකට යැවීමට කෙහෙල්බද්දර පත්මේ නැමැත් සැලසුම් කර තිබෙනවා. යුරෝපීය රටකට පලා යෑමෙන් පසු එහි වෙසෙන අයෙකු සමග විවාහ වීමේ අපේක්ෂාවක්ද ඇයට තිබී ඇතැයි කියනවා. ඉෂාරා තබාගෙන සිටි එම බලාපොරොත්තු සුන් වී ගියේ නේපාලයේදී නොසිතූ ආකාරයට පොලිසියට කොටු වීමත් නිසායි. ඉෂාරා සෙව්වන්දි නිසා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනෙකු මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලා ගිය බව කියන තොරතුරක්ද අනාවරණය කර ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා. යාපනීය ගුරුනගර් ප්‍රදේශයේදී ඉෂාරා
ඉන්දියාවට පලා යෑම සැලසුම් කළ බව කියන ආනන්ද නැමැත්තා අත්අඩංගුවට ගැනීමට මඟ පෑදුනේ ඉෂාරාගේ ප්‍රශ්න කර හෙළි කරගත් තොරතුරු අනුවයි. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ඍජු අධීක්ෂණයට ලතේ බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසා මහතාගේ සහ කොළඹ අපරාධ කොට්ටාශය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ මෙහෙයවීම යටතේ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සහ කොළඹ අපරාධ කොට්ටාශය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.කේ. විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යනවා.